ඒකයි B6යි C2යි ඒක මැත්ස් වලට. අන්ති අඩුම ලකුණු මට තිබ්බේ ලකුණු 12යි තිබ්බෙම. මුලින්ම හිටපු විදිහට මම මැත්ස් වලට මට X එකක් W එකක් දෙන්න වටින්නේ නැහැ. ලකුණු 12යි කියන්නේ MCQ දෙක තුනක් විතර හරි ගිහිල්ලා තිබ්බ ගන්නේ. ගෙදර ඇවිල්ලා බැලුවා O level පේපරේ MCQ ගාන. MCQ 25ම හරි ගිහිල්ලා තිබ්බා. කියන්නේ ලකුණු ඒකේ කපන්න දෙයක් තිබුණේ නැහැ සර්. මොකද සෙන්ටිමීටර පාව හරියට දාලා තිබ්බා. සර්ගේ පේපර් කරා. සර් ටයිමින් පේපර් දෙන්නේ අපිට. සර්ගේ ඒ පේපර් කරා කියන්නේ ඉතින් O level පේපරේ නැතිනම් තමයි. level පේපරේ සර් මම ප්‍රශ්න 12ම කරා. සර් හදපු ජ්‍යාමිතිය ගණන් එහෙමම තිබ්බා. සර්ගේ ගණන් ගිහිල්ලත් ඒකක් ගන්න බෑ නම් වෙන ගන්න තැනක් නැහැ කියන තමයි තියෙන්නේ. කොහොමද දැන් මේ 12 නම් ඒ එකකට යන විදිහ වැඩ කරේ අනිත් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව ගණන් වල කොහොමද වට එකක් ආවේ? සර්ගේ අර පොත තිබ්බේ. අර වර්ගීකරණය පොත. ඔව් අර B මන්තර පොත ගියේ B මන්තරේ ඔව්. ඒක ගෙන්න ගත්තා. ඊට පස්සේ ඒක ගෙන්නගෙන ඒකේ තිබ්බනේ සර් MCQ 500 ගාන. MCQ ව්‍යුහගත රචනා ප්‍රශ්න තිබ්බනේ. ඒ කියන්නේ සර්ගේ ඔක්කොම රෙකෝඩින් ටික ඉල්ලගෙන ඒ ටික රෙකෝඩින් ටික ඉස්සෙල්ලා බැලුවා. තියරි ටික කම්ප්ලීට් කරා. ඔව්. තියරි ටික ඉක්මනට කම්ප්ලීට් කරගත්තා රෙකෝඩින් ටිකේ. දැන් රෙකෝඩින් ටික ඔක්කොම කියන්නේ මට එන්න බැරි වෙච්ච ටික 10 වසර 11 වසර ඔක්කොම ටික එක බැලුවා. ඊට පස්සේ අර ප්‍රශ්න මට තේරෙන විදිහට කරගත්තා. ඊට පස්සේ ඒක සර් සාකච්ඡා කරද්දී ඒක හරි වැරදි බලාගෙන මම වෙනකොල්ල ඒක හරි වැරදි කියලා අයත් අර ගාන හදලා ඒ කියන්නේ ගාන මම හදලා අරගෙන බලනවා හරිද වැරදිද කියලා. හරි. ඊට පස්සේ එහෙම කරලා MCQ සර් 25ක් නේ තියෙන්නේ. ඔව් 25න් මගේ මේ මං ගෙදර ඇවිල්ලා බැලුවා O level පේපරේ MCQ ගාන MCQ 25ම හරි ගිහිල්ලා තිබ්බා. කෙටි ප්‍රශ්න 25ම හරි ගිහිල්ලා තිබ්බා. අම්මද නේමයි. ඔව් ඒ කියන්නේ ලකුණු ඒකේ කපන්න දෙයක් තිබුණේ නැහැ සර්. මොකද සෙන්ටිමීටර පාව හරියට දාලා තිබ්බා. අංශක ඔක්කොම දාලා තිබ්බා. ඊට පස්සේ ව්‍යුහගත ප්‍රශ්නේ සර් බදු ගානේ 3 වෙනි ප්‍රශ්නේ වැරදිලා තිබ්බා. අණු කොටස් 3 වෙනි එක. අන්තිමට ඒක විතරයි වැරදිලා තිබ්බේ. ඊට පස්සේ සර් ලකුණු 12යි කියන්නේ සර් MCQ දෙක තුනක් විතර හරි ගිහිල්ලා තිබ්බ ගන්නේ. ඔව්. පළවෙනි වාරේ 12යි කියන්නේ. ඊට පස්සේ අන්ති අඩුම ලකුණු මට තිබ්බේ. ඊට පස්සේ ඉතින් O level පේපරේ සර් මම ප්‍රශ්න 12ම කරා. 12ම කරා. 12ටම ලකුණු අඩු වෙන්න ඇති ඕනනම් කියන්නේ ඔය සෙන්ටිමීටර එහෙම කියන්නේ අංශක වර්ගඵල දාන්න බැරි වෙලා එහෙම අඩු වෙන්න ඇති. නැත්තම් සර් ලකුණු කොහොමද ඔක්කොටම 10න් 9ක්ම තිබ්බා සර්. ඒක සුවර් කරන් හිටියනම් ඒ 7ක් ඒ 7න් 6කට B ඇවිල්ලා තියෙන්නේ. මැත්ස් වලට ඉතින් කොහොමද සුවර් කරන් හිටියේ. හැබැයි මුලින්ම හිටපු විදිහෙන් මම මැත්ස් වලට S එකක්වත් මට X එකක් W එකක්වත් දෙන්න වටින්නේ නැහැ. ඊට විදිහට ඉතින් කොහොම හරි සර්ගේ වැඩ ටික කළා. අර සර්ගේ පේපර් කරා. සර් ටයිමින් පේපර් දෙන්නේ අපිට. ඔව්. සබ්මිට් කරන්න දෙන්න අර මිනිත්තු ගානක් ඇතුළත. ඔව්. ඒක හරියට කරගත්තා. ඒකේ කරගෙන ඒ වගේ ඇත්තටම ලකුණු තිබුණේ නැහැ මට. මේ ඒ මුල් කාලේනේ ලකුණු තිබුණේ නැහැ. ඊට පස්සේ පහුවෙන්න සර් උදේ පන්ති දැම්මා. උදේ 9 ඉඳන් 12 වෙනකම් පන්ති දැම්මා. ඒ පන්ති ඔක්කොම ඇල්ලා මේ සර්ගේ පේපර් කරා කියන්නේ ඉතින් O level පේපරේ නැතිනම් තමයි. සර් හදපු ජ්‍යාමිතිය ගණන් එහෙමම තිබ්බා. ඒ කියන්නේ ඒ වගේ ඉලක්ක මැදයක් හැඩේ වෙනස් වෙලා විතරයි චුට්ටක්. සර්ගේ ගණන් ගිහිල්ලත් ඒකක් ගන්න බෑ නම් වෙන ගන්න තැනක් නැහැ කියන තමයි තියෙන්නේ. මඩ තිය උනත් නිල් තියකට හරවාපු ගුරුවරු සිතයි ලෝභකට අපි නොසිතාපු